අවංකව ඉටු කරන බවටද ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාත වන බවටද මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. ආරක්ෂා කොට reading from the Holy Gospel according to St. Matthew. Jesus in the beginning of the කුරුකල්තුමනි, පියතුමනි, මෞලවිතුමනි අවසරයි. ආයුබෝවන් වණක්කම් අස්සලාමු අලයිකුම් ස්ලාමත් සියලු දෙනාට සුබ උදෑසනක්. අද දවසේ අපි සමග එකතු වන මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා අපේ හඳුන්නෙති ඇමතිතුමා ඇතුළු ඇමති මණ්ඩලයේ සියලු දෙනාගෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී සියලු දෙනාගෙන්ද අවසරයි. කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නාණ්‍යකාර මහත්තයාගෙන්ද ඒ වගේම නියෝජ්‍ය කොමසාරිස්ගෙන්ද නිලධාරි මහත්ම මහත්මීන්ගෙන්ද සේවක මහත්ම මහත්මීන් සියලු දෙනාගෙන් අවසරයි. නියෝජ්‍ය නගරාධිපති හේමන්ත කුමාර මහතා ඇතුළු නගර සභාවේ සභිකයන් සියලු දෙනාගෙන් අවසරයි. මාධ්‍ය හිතවතුනි අපිව දිරිමත් කරන්න අද දවසේ පැමිණ සිටි ඔබ සියලු දෙනාගෙන් අවසරයි. ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ජනතාවාදී පාලනයක් ගොඩනගන්න මේ රටේ පරම්පරා ගණනාවක් ලේ දහදිය හෙළුවා. අපි හැමෝටම සමහර අවස්ථාවලදී හිතලා තියෙනවා එය හීනයක් පමණයි කියලා. එය ප්‍රාර්ථනාවක් පමණයි කියලා. ඒත් මේ රටේ ජනතාව ඒ වෙනස කළා. ඒක රටේම සිද්ධ වෙනකොට අපේ කොළඹ නගරයේ පුරවැසියන් එක හඬින් කියා සිටියේ මේ පුරවරයත් අපිට වෙනස් කරලා දෙන්නකෝ කියලා. දැන් එය වෙනස් කිරීමේ වගකීම සතු වන්නේ අපි සියලු දෙනාට. ලංකාවේ ධනවත්ම සභාව ධනවත්ම නගරය ඒත් ඒ අතරේ දුප්පත්කම හා අඳුරු පැතිකඩ අපිව වෙලාගෙන තියෙනවා. නගරේ ජීවත් වෙන ප්‍රජාවට ආලෝකයක් දෙන්න ඒ වගේම නගරයේ එන යන මහජනතාවට කාර්යක්ෂම නගරයක් බිහි කිරීමට දැන් අපිට දැවැන්ත අභියෝගයක් තියෙනවා කියලා මෙතනින් අපි සියලු දෙනාම දන්නවා. අසංවිධිත
අක්‍රමවත් ව්‍යාපෘති ප්‍රජාමූලික නොවන වැඩසටහන් තුළින් විශාල ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙනවා මේ නගරේ. ඒවා තීව්‍ර වෙලා තියෙනවා. දැන් මේවා එක එක අපිට ලියා ගන්න සිද්ධ වෙලා තියෙනවා. නගරේ ජීවත් වෙන ප්‍රජාවට අපි මේක කළ යුතුමයි කියන එක තමයි අපේ අදහස. එක අතකින් ජනතාව මූලික කරගෙන ඒ අවශ්‍ය මූලික සේවා ප්‍රජා පහසුකම් යටිතල පහසුකම් වැඩි දියුණු කරන අතරේ අපිට හා සමාන්තරව අපේ නගරය ලෝකයේ දියුණුම අගනගරයක් ඒ අනිත් ලෝකේ තියෙන ඒ අනිත්කුත් අගනගරවල ගුණාංග වලින් මේ නගරය අපේ කොළඹ නගරය සංවර්ධනය කරන්න අපිට සිද්ධ වෙනවා. අපේ නගරය අපි පරිසරයට මේ අපේ නගරේ තියෙන පරිසරයටත් අපි ගරු කරන්න ඕනේ. ටොපිකොලේ හා කුණු කන්ද දක්වා අතර තියෙන ඒ ක්‍රියාවලීන් ඒ ආකල්ප මෙන්න මේ නගරේ වෙනස් විය යුතුයි හා එයට අපි ක්‍රියාමාර්ග ගන්න සූදානම්. ඒ වගේම ඩිජිටල්කරණය හරහා අපේ සේවාවන් කාර්යක්ෂම කරන්න මහජන බදු මුදල් නාස්තිය අවම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපිට සමහර ගැටලු නිරාකරණය කරගන්න මධ්‍යම රජයේ හා පළාත් සභාවේ සහාය අවශ්‍ය වෙනවා. මම හිතනවා ඒ ශක්තිය අපිට නොඅඩුව අනිවාර්යෙන් ලැබෙනවා කියනවා. අපේ මේ පාලනය ජනතාව කේන්ද්‍රගතව සිදු වෙන්න අවශ්‍ය දෙයක් කියන එක මෙතනින් අපි හැම කෙනාම දන්නවා. ඇත්තටම මෙතන අද දවසෙත් එකතු වෙලා ඉන්නේ മന്ത്രിවරු. ඉතින් മന്ത്രിවරුන් හැටියට නැත්නම් මෙතන ඉන්න සභිකයන් හැටියට ජනතාවට සහකම්පණයෙන් ඇහුම්කම් දීම හරිම වැදගත් වෙනවා. අපිට සාමූහිකව මේ ගැටලු විසඳන්න ඔබේ කොට්ටාශ වලට ගිහින් ඒ කොට්ටාශවල ජන සහභාගීත්වයෙන් ඒ හරහා යම් කිසි වැඩ කොටසක් අපිට කරන්න සිද්ධ වෙනවා කියන එක අනිවාර්යෙන් සිද්ධ විය යුතුයි. ජනතාව සහභාගී කර ගනිමින් තමයි අපිට මේ ගමන යන්නේ. ඉතින් ඉදිරියට තාක්ෂණය හරහා අපි මේ සභාවට තවත් මේ ජනතාව ලං කරගන්න උත්සාහ කරන්න ඕනේ. මේ නගරේ පවත්වාගෙන යන්න අවම පහසුකම් යටතේ උදේ හවස ඉතාමත්ම අමාරුවෙන් වැඩ කරන නිලධාරීන් පිරිසකුත් අපේ නගර සභාව ඇතුළේ ඉන්නවා. ඔබට ආචාර කරනවා. ඉදිරියට අපි බලාපොරොත්තු වෙන මේ ඉතාමත්ම විශාල වෙනස ඇති කරන්න ඔබතුමියන්ලට ඉතාමත්ම ලොකු කාර්යයක් තියෙනවා. මේ කාමරේ දොරටුව හැමදාම විවෘතයි. ප්‍රශ්න නම් තියෙනවා. මේ නගරේ ප්‍රශ්න නැතුව නෙවෙයි. හැබැයි හැමදාම අපි මේ ප්‍රශ්න කතා කරමින් විසඳ ගනිමින් මේ නගරය තවත් ගොඩනගන්න අපිට අවශ්‍ය වෙනවා. ඉතින් අපේ නිලධාර මහත්මීන්ටයි සේවක මහත්මීන්ටයි කියන්නේ එන්න අපි අත්වැල් බැඳගෙන මේ මහජන නියෝජිතය හැටියට අපි මේ ගන්න පියවරත් එක්ක අපිට ශක්තියක් වෙන්න කියන ඉල්ලීම ආදරෙන් අපි කරනවා. ඉතින් මේ සභාවේ මුල් පුටුවට මා පත්වීම පෞද්ගලිකව ගන්න එපා කියන මම ඒ පණිවිඩය දෙන්න ඕනේ. මොකද මේක මහජන ව්‍යාපාරයක්. මේක සාමූහික ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. අද මම මේ පුටුවේ ඉන්නේ තනි කෙනෙක් හැටියට නෙවෙයි. විශාල කණ්ඩායමක අවුරුදු ගණනාවක වෙහෙස මහන්සිය නියෝජනය කරමින් තමයි අද මම මෙතන ඉන්නේ. අපේ ජනතාවගේ අභිලාෂයන් අපේ ජනතාවගේ අපේක්ෂාවන් එක්ක තමයි මම මෙතන අද ඉන්නේ. අපේ සාර්ථකත්වයේ තියෙන්නේ පක්ෂපාත ભેද වලින් තොරව අපි 117 දෙනාටම විශේෂයෙන්ම මේ අපි සභිකයන් හැටියට එකට වැඩ කරන්න පුළුවන් නම් විතරයි. ඉතින් මම හිතනවා ඒ අභියෝගය අපි 117 දෙනාම ඒ වගකීම අපිට එලෙසම බාර ගන්න සිද්ධ වෙනවා කියලා. ඒ නිසා දියුණු තිරසාර ප්‍රජාමූලික නගරයක් නිර්මාණය කරන්න ඔබ සැමගේම සහාය මාහට ලබා දෙන විශ්වාසයෙන් මගේ උපරිම ධෛර්ය ශක්තිය අපේ නගරයේ ජනතාව වෙනුවෙන් ලබා දීමට අපි පොරොන්දු වෙනවා. ලස්සන නගරයක ලස්සන ජීවිත ගොඩනගන්න අපි එකතු වෙමු. අපි වැඩ කරමු. Thank you. Prosperity and joy for